ආයිබෝන සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා පෙට්‍රෝල් ප්‍රෝ YouTube channel එකකින් තවත් එක් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද මගේ පරිකෝඩුවේ අරන් ආව රිවිව් එකක්. ඉතින් මේ තියෙන මගේ පරිකෝඩුව මම කිව්වා ඔයාලට අලුතෙන් පරිකෝඩුවක් ගේනවා කියලා. මේ තියෙන ගිනා පරිකෝඩුව බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි කෝඩුව තියෙන්නේ. ඉතින් සත්තු ටිකක් ගෙනාවා. සත්තු ටික දෙනෙක් ගෙනාවා. මේ තියෙන ඇතුලේ බක්කි ටික. සත්තු ටික දෙනෙක් ගෙනාවා. සත්තු ටිකක් ඉන්නවා මේකේ. ඉතින් දැන් දෙන්නෙක් විතර හුරු කරලා ඉන්නේ කූඩුවට. මේ කලින් හිටව පරණ කුරුල්ලා ඒවා තාම එළියට දානවා. ඇලෙත් උතර. තාම එළියට දාන අවස්ථාව. ඒත් එක්ක මේ සතා තව එක්ක ඉන්නවා. මෙයාගේ මේ කළු ජෝඩුවක් ගෙනාවා. ඒ කළු ජෝඩුවේ කුරුල්ලා දානවා එළියට. මේ ඉන්නේ කුරුල්ලා දෙකිල්ලි. මේ කුරුල්ලා දානවා එළියට. ඒ විදිහට තමයි ආවත් එළියට දාන්නේ. ඉතින් පේන්නේ ඉතින් කළු කුරුල්ලා එළිය බිමට බහැලා. ඉතින් වහලට ගියා සතු දෙන්න උඩු කරනවා. ඉතින් තව සත්තු දෙනෙක් ඉන්නවා. ඉතින් මේ සත්තු හුරු කරද්දි ඔයාලා සාමාන්‍ය සතෙක් වල හුරු කරද්දි සාමාන්‍ය සතියක්වත් තියෙන අලුතෙන් හදන කෙනෙක්. කලින් සත්තු හදලා තියෙනවා නම් එහෙම අවස්ථාවක් නැහැ. සාමාන්‍ය සතෙක් අලුතෙන් හුරු කරනවා නම් අනිවාර්යෙන් සතියක්වත් කූඩුවේ තියලා එහෙම තමයි හුරු කරන. දැන් මම මේ හුරු කරලා තියෙන්නේ මේ සාමාන්‍ය ගේද්දි ගොඩාක් වටිනාකමේ වැඩි සත්තු ගේන හොඳ නැහැ. සාමාන්‍යයෙන් අඩුවට ගන්න පුළුවන්. අනික හුරු කරගන්න ලේසි සත්තු වගේක් හිටියන ලේසි. යනත් අපි වහලට දාමු. සතා මේ සතා මෙතන ඉන්න සුදු සතෙක්. මේ සුදු කිල්ලි කර කළු කුරුල්ලට ගෙනාව සුදු කිල්ලි. මෙයා ටික පුලෑටි යන්නම තමයි බලන්නේ. මේ දරේ යන්නම තමයි බලන්නේ මෙයා. එකයි අවුල. යන්න බලනවා මෙයා. මෙයා තාම එළුවේ නෑ. මෙයාට එලවන්න බලාපොරොත්තුවක් තියෙනවා. තාම එළුවේ නෑ මෙයා. මේ එළවලා බලන්න ඕනේ මෙයාගේ වැඩ කිඩ කොහොමද කියලා. නිකන් දාම් බලන්න මේ කොච්චරක් විතර යයිද බලන්න. නිකන් දාලා බලමු. බලන්න කොච්චරක් විතර යයිද කියලා. උඩවහලට වැස්ස මේ අද තමයි උඩවහලට දැම්මේ ඔකව. දැන් ඔය උඩවහල ඉන්න පේන්නේ නැති. දැන් පල්ලෑ වහලට බහි බලා ගන්න පුළුවන්. ඔන්න බහිනවා සතා. එළින්ම කූඩුවටම බහින්න තමයි බලන් ඉන්නේ. සතා. ඉතින් දැන් සාමාන්‍යයෙන් ඔයාලා මේ මම කීකේ හිටියේ සාමාන්‍ය ගේද්දි එන්න මේ දැන් මං ගියා තියෙනවා මේ ජෝඩුව. සාමාන්‍ය ජෝඩු ගේද්දි මේ ජෝඩු කරගන්න බලන් ගේන්නේව සාමාන්‍ය හොඳ ජෝඩුවක් ගේන්න. මොකද සාමාන්‍ය නිකන් සත්තු ගේන්නලත් බෑ. කියන්නේ ජෝඩු කරගන්න වලට බෑ එකපාර. ඊට සාමාන්‍ය මේ වගේ සත්තු ගේන්න. ඒකට හොඳයි වලට. හුරු කරගන්න ලේසි. දැන් මෙයාලා හොඳට කාලා ඉන්නේ. ඉතින් වලට හුරු කරගන්න ලේසි. එහෙම වුණාම ඉතින් මේ සතා ඇවිල්ලා කිල්ලි නිකන් මේස් වගේ තියෙන මේ හුරු කරගන්න ලේසි සත්තු. සාමාන්‍ය හුරු කරගන්න ලේසි සත්තු. මේ වගේ සාමාන්‍යයෙන් දැන් මේ සතායම හුරු කරගන්න හොයම ලේසි. දැන් මේ සෙට් එක හුරු කරගන්න ලේසි. දැන් මං ගියාන සතියක් විතර වෙනවා. දැන් මේ කුරුල්ලගේ ටේප් ලෙහෙලා දැන් කිල්ලි තමයි දාලා ඉන්නේ. කිල්ලි ඉන්නවා ටේප් ගහලා තාම. දැන් කිල්ලිගේ ටේප් පේන්නේ නැති. කිල්ලිගේ ටේප්. ඉතින් මෙයාට වහලට දාලා බලමු. කොච්චර වෙලා ඉඳීද? අයිත් දන්නෙත් නෑ. දැන් වහලට දාලා. කමන්නේ අපි දාලා බලමු. මොකද වෙන්නේ කියලා. දැම්ම ඩයල් එක නෙවෙයි. අලු 3 දෙනෙක් ඉන්නේ කෙලින්ම. අලුම 3 දෙනෙක් ඉන්නේ. අතු 3 දෙනා හුරු කරගෙන ලේසි සත්තුකින්. දැන් මං ගාව එක සතෙක් හිටින්න ටිකක් හුරු කරගෙන ලේසි සත්තුන්ග. දැන් කිල්ලිට පහලේ උරුණේ ආවේ කුරුල්ලන් ටිකක් හුරු. ඊයේත් මං කුරුල්ලා දැම්ම. පෙරේදත් දැම්ම කුරුල්ලා. දැන් කුරුල්ලා හුරු වෙදී ඒ වුණාට කිල්ලිට එච්චර තාම හුරුවක් නැහැ. මේ සත්තු ටික බලන්න try එකක් දෙන්න. අනිත් සතාන වහලට දාන්න බෑ. මේ එයා පුලෑටි ටිකක්. මේ සතාන අනිත් සතා ටික පුලෑටි ඌ දාන්න බෑ එළියට. මේ
එනවා පුල ඇටි පේනවා. අර එළියට දැම්මත් කොහෙට හරි යන්න බලන් තමයි මේ සතා ඉන්නේ. මේ සතා කොහෙට හරි එළියට දැම්මත් යන්න බලන් තමයි ඉන්නේ මේ සතා. ඒකින්ද බෑ මේ එළියට දාන්න සතාව. අපි මේ බිමට දාමු. බිමට දාලා බලමු අරුන් තුන් දෙනා බිමට බහිද කියලා. මම බිමේ ඉන්නේ. දැම්ම බිමට. dah. dah lady ke hada me hada yana peen neti. dah le udu e tudu dagen ban. dah. මේ ඔක්කොම සත්තු මම මේ පෙට් ෂොප් එකකින් ගෙනාවේ මේ එකපාර හොඳ වටිනා සත්තු ගෙනින්න බෑ. මට හුරු කරන්න ලේසි වෙන්න බෑ. ඉතින් සාමාන්‍ය සත්තු 10ක් විතර මේ විදිහට මේ වටිනාකම අඩි සත්තු වෙන මූත් මේ මම දන්නේ නැතුව ගෙන මං හිතුවා වුන් දෙනාගේ හුරු කරන්න ලේසි වෙයි කියලා. මොන ලේසියක්වත් නැහැ මූහෙන අමාරු හුරු කරන්න. ඒවන කූඩුවට දාගත්තා. ඉතින් මේ කූඩුව හොඳ කූඩුවක් මේ කූඩුවේ රිවිව් මම පස්සේ ගේන්න. මේ හොඳට ගහලා තියෙනවා මම මේකට මේ දරක් ගැහුවා එලි පැත්තෙන් වෙන්නන්න මේ එලි පැත්තෙන් කුකුල් දලක් ගැහුවා කෝකටත් කියලා මේ අතත් තුවාල වුණා මේ කම්බියක් කපන්න ගිහලා මොකද මේ දල ගහලා තියෙන්නේ මේ දල දිර්ලා තිබ්බේ ඇතුල් පැත්තෙන් පේනවද මේ සමහර තැන් දිර්ලා තියෙන්නේ මේ කූඩුවේ ඇතුල් දල ඩබල් දල ගහලා තිබ්බේ ඒක දිර්ලා මේ දල හොඳට තියෙනවා මේකේ ඩබල් දල ගහලා මේ විදිහට දිර්ලා තිබ්බේ මේ කැඩනවා කැඩි මේ කැඩි කැඩනවා ඒ විදිහට කැඩලා තිබිට එසම මේ කුටු දලක් ගන්න ගැහුවා ගහද්දි මේක අර මේ පටි දෙක තියලා තියෙන්නේ මේකේ මෙතන පටි දෙකක් තියලා මෙහෙම මේව කරලා තියෙන හින්දා මේ දල ගහන්න බෑ කින්ද මම මේ උඩින් දල ගහලා මේ විදිහට කම්බි දාලා මේ මේව කරලා මේ කම්බියක් දාලා මේව කරලා තියෙන මේ කම්බිය මේ හැදින් කපන්න යද්දි තමයි මේ අත තුවාලුනේ මගේ මේ සුසලත් ඉන්න මේ කිරි හැට් ටිකක් ගෙනාවා තියන්න මේකට මේ බක්කි ටිකක් හොඳට තියෙනවා ඌට් ටිකක් හොඳයි සත්තු ටික කොට දඟලනවා වගේ එළිය බලමු පේනවා ඇති ඉතින් මේ වහලට දාලා ෂුවර් නේ සත්තු ටික ආපහු මේ කිරිලි බහිද කියලා කුරුල්ලා නම් බහි ඒත් කිරිලි බහිද කියලා ෂුවර් එකක් නැහැ මට කිසිම මේ සත්තු දෙන්න මොන් ටිකක් අර මේ හුරු කරන් ලේසි මේ පුලයිටි නෑ සත්තු මේ මේක තරම් පුලයිටි නෑ සතා ඉතින් කූඩුව තියෙන තැන වෙන්නුවොත් මේ මෙතන තමයි කූඩුව තියෙන්නේ හොඳ ස්පේස් එක තියෙනවා කලින් කූඩුව තිබ්බේ මේ මෙතන තමයි කලින් කූඩුව තිබ්බේ මේ වහලට හුරු කරලා ඊට පස්සේ ඒක මේ වහලට ගත්තා මේ වහලින් තියෙනවා දැන් මෙතන ඉතින් මෙතන තමයි කූඩුව තියෙන්නේ ඉතින් මේ රෙදි වල ගලවලා දාන්න හරියන්නේ නැහැ සත්තුන්ගේ ඇඟිලි වදිනවා මේ රෙදි වල ඉතින් මේක මේ කූඩුවේම තිබ්බ එකක් මම ගත්තා ඔය තියලා තියෙනවා කැම දෙන්න තව කූඩුවේම තිබ්බා මෙන්න මේක ඔයාලට වතුර දෙද්දි මෙන්න මේ වගේ පාවිච්චි කරන්න පුළුවන් ඒ අයියත් මේ වගේ එකක් තමයි පාවිච්චි කරේ වතුර දෙන්න ඉතින් මේ ඒකත් මට දුන්නා ගෙනියන්න ගියා මේක අර මේ ගොඩක් ලොකු එකක් සාමාන්‍ය ලොකු වල පේන සයිස් එක ටිකක් ලොකු සයිස් එකක් මේක වලට තියන්න පුළුවන් වතුර දෙන්න මේකත් හොඳයි වතුර දෙන්න වලට තියන්න පුළුවන් මේක වතුර දෙන්න මේක මම වතුර දෙන්න තියන්නේ මේ ඒකේ පොඩි ලීක් එකක් තියෙනවා මේක වතුර දැම්මහම මේක මේ උතුරලා යනවා නවතින්නේ මොකක් කර වෙලා ඒක දන්නේ කෙනෙක් කමෙන්ට් එකක් දාන්න මොකද කරන්න ඕනි කියලා ඉතින් මේ සත්තු ගෙන බොක්ස් එක තියෙනවා ඉතින් තව කූඩුවක් ගහන්න බලාපොරොත්තු වෙනවා පැටවෙලවන්නත් සරින් සත්තු ටිකක් හුරු කරගෙන ඉන්න ඕනේ ගෙදරට සත්තු හුරු කරගන්න නැතුව බෑ පැටියෙක්වත් එලව ගන්න දැන් මේ සත්තු තුන් දෙනා වහලේ ඉන්නේ මේ සත්තු දෙන්න ඇවිල්ලා මේ ඇස් කළු ඇස් සුදු තනි කළු දෙකම ජෝඩුව ගෙනාවේ මම අඩුවට ගෙනාවේ මේ ජෝඩුව ඉතින් අර කුරුල්ලා හිටපු කුරුල්ලා මූණ ටිකක් මේ පුල ඇටි උන ටිකක් ගණන් අරුන් දෙන්නට වැඩි මූ ගණන් ටිකක් පුල ඇටි සතා පුල ඇටි හැබැයි ගණන් මොකද දන්නේ මූට දාලා තිබේ කතන් කුරුල්ල ගන්න සල්ලි මදි වුණා ඊළඟ පාර ගියොත් කතන් කුරුල්ල හිටියොත් කතන් කුරුල්ල ගමු ඒ වීඩියෝත් මම දාන යන වීඩියෝ එක සත්තු කඩේට ඉතින් මේ ටිකක් දුර සත්තු කඩේකට ගියේ ඉතින් වීඩියෝ ගන්න බැරි වුණා බයික් එකේ ගියපු හින්දා ඉතින් මේ ඇස් කළු කතන් කුරුල්ලෙක් හිටියේ කතන් කුරුල්ලා ගන්න බැරි වුණා 5000 තිබ්බේ මල්ලක මදි වුණා සල්ලි මෙයා ටිකක් ගණන් වැඩි අනිත් සත්තු දෙන්නට වැඩි ඒකින් තමයි 5000 මදි වුණේ මට මේ කිරිලියක් ඕනේ තිබ්බනේ කළු කුරුල්ලට දාන්න ඒකින්ද මෙයාව ගත්තා ඉතින් අරයා ගන්න බැරි වුණා ඊළඟ සාරේ ගිහලා දෙන්නෙක් ගන්න බලන් ඉන්නවා මොකද කීරන් කිරිලියකුයි කතන් කුරුල්ලයි ගන්න බලන් ගිහිල්ලා අරගෙන ඉන්න ඕනේ ඒ වීඩියෝ එක මම දාන්නම් ඉතින් මට වීඩියෝ පොඩි කැලලක්වත් ගන්න බැරි වුණා මොකද මම ෆෝන් එක අරන් ගියේ නැහැ වීඩියෝ දාන්න
වීඩියෝ දාන්න ෆෝන් එක අරන් ගියෙත් නෑ මේ ඒකින්ද පොඩි වීඩියෝ කෑල්ලක්වත් ගන්න බැරි වුණා සත්තුන්ගේ. ඉතින් මේ අපි බලමු ඉස්සරහට මේ සත්තු හුරු කරලා සත්තු ටිකක් එලවලා සත්තු පැටව දෙන්නේ 3 දිනක් ගෙනල්ලා ඉදිරියට ගියන්නේ මේකට මේ පේන්ට් එකක් එහෙම ගැහුවා මම මේකට පේන්ට් ගහලා තිබුණේ මේ කළු පේන්ට් එකක් ගහලා ඊට කොලයක් ගැහුවා වටේටම තාම ඒ ඊට කොලේ වටේටම ගැහුවා කියන්නේ මේ ඒක ලේයර් එකක් විතර මේ පැත්තට ගැහුවේ අර පැත්තට තමයි ගොඩක් මොකද මේ කවුළු තියෙන මේ පැත්තේ ගොඩ සාමාන්‍ය මේ ලෑලි අතර කවුළු තියෙනවා මේ පැත්තේ ගොඩ ඉතින් මේ පැත්තෙන් ගහලා තියෙන්නේ මේ අද වහලට දැම්ම හින්දා දන්නේ ටිකක් අර සේනානි අමුතුයි එන නැති අද වහලට දැම්ම හින්දා වෙන්නද කිල්ලි කිල්ලි යන්න බලන්නේ අර මේ කුරුල්ලත් යන්න බැරි නේ මම දැන් ඊයේ පෙරේදා තමයි වහලට දැම්මේ දවස් දෙකයි හුරු වෙලා ඉන්නේ තාම දැන් බිත්තර වලට ඉන්නේ ජෝඩුවම ඉතින් හුරු කරගන්න පුළුවන් මේ සත්තු ටික මේ කිල්ලි තමයි ෂුවර් නැද්ද මේ කිල්ලි තටු කපන්න වේද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ මොකද නැත්තම් මේ යන සීන් එකේ ඉන්නේ ආය ඇල්ලුවත් යන සීන් එකේ ඉන්නේ දැන් දැක්කම එළියට දැම්මම එහාට මෙහාට යනවා ඉන්නේ ඒක දැන් සත්තු එළියට දැම්මත් ගෙනාපු දවසේ ඉඳන් සත්තු එළියට දැම්මත් මූ සත්තුන් එක්ක ඉන්නේ යනවා කොහොමද මන් දන්නේ යාර සත්තු කඩේ ඉඳින්න ෂුවරුත් නැහැ කොහොමද සතා කියලා මේකේ බක්කි ටිකත් හොඳටම තියෙනවා අවුලකුත් නැහැ බක්කි ටික සතා ෂුවර් නැහැ හැබැයි සත්තු කඩෙන් ගෙනාපු ඉන්න මේ බක්කි ටික තියෙනවා බක්කි තියෙනවා 1 2 3 4යි 5 6 7 8යි 9 10 11 12යි 13 14 15 16 බක්කි 16ක් තියෙනවා මේ තමයි තියෙන්නේ මේ හොඳට ගහලා තියෙන උඩ මේ බෝඩ් එකක් ගහලා තියෙන්නේ මේ බෝඩ් එකක් ගහලා තියෙන්නේ උඩ මේ යන්න බැරි වෙන මෙතන බෝඩ් එකක් තියෙන්නේ කළු පාට බෝඩ් එකකින් පේන්නේ බෝඩ් එක වටේටම ලෑලි ගහලා තියෙන අර කූඩුවේ අර මංගාව තිබ්බ කූඩුවේ වගේ මෙහෙම පටි පටි ගහලා නැහැ සම්පූර්ණ ලෑලි වලින් ගහලා තියෙන්නේ මේක අර ස්ලැබ් එකක් උඩ තිබ්බ හින්දා මේ වේලිලා කර වෙලා වගේ තිබ්බ කූඩුව මේ පාට මේක කළු පාටයක් ගහලා තිබ්බේ කල්ලු ඒ පාටත් ගිහිල්ලා කළු වෙලා ඔක්කොම වෙන්න පුළුවන් ඔක්කොම වෙලා තිබ්බේ කූඩුවට ඉතින් දැන් මම ඒක හදලා මේ ලොක්කයක් එහෙම දාලා මේ ලොක්කේ තිබ්බා ඒ ලොක්කේ වල පාට ගාලා හදලා ගත්තා ඉබ්බෙක් එහෙම දාලා මේ ඉබ්බ නම් කැඩලා නිකන් දාලා තියෙන්නේ ඉතින් මේ කවුල් හතට කළු තෙල් දාලා තියෙන්නේ කළු තෙල් තිබුණේ නැහැ අපේ ගෙදර ඒකින්ද මම මේ ඔයිල් වගේක් දාලා තියෙන්නේ කකුල් හතරට ඔයිල් වගේක් දාලා තියෙන කකුල් හතරට මේ කළු තෙල්යක් ගන්නලා එමීට දාන්න ඕනේ කළු තෙල් අනික ඔයාලට කියන විශේෂයක් තියෙනවා සාමාන්‍යයෙන් ඔයාලා ඊටිකොල ගහද්දි මෙන්න මේ විදිහට මේකත් තියලා ගහන්න මොකද නැත්තම් මේ ඊටිකොල ඉරනවා මේ මම කලින් මෝඩ් එක මට මේව ගහලා එනේදී ඊටිකොල ඉරලා තියෙන හැමතැනින් මේ ඊටිකොල අර කලින් කුඩේ ගහද්දි ඊටිකොල මේක කලින් යාලා ගහද්දි කහ පාටේ ඊට පස්සේ මම වයින් කරලා කහ පාටේ වයින් කරලා දාලා තියෙන්නේ දැන් මේ මේ වහලෙත් මම දැම්මේ රතු පාට වහලයක් ඒකත් මම දැම්මේ යටින් මේ පොඩි ලේයර් එකක් තියෙනවා තහඩු ලේයර් එකක් ඒකත් අවුලක් නැහැ ඒක කොහොම තියලා තියෙනවා ඒතකොට දෙමින්නේ ආරක්ෂිතයිනේ ඒක හින්දා ඉතින් තමයි කුඩු තියෙන්නේ ඉතින් තමයි දොර තියෙන්නේ ඒ වගේ සත්තු ටික කොහමද බිමට බා ගන්න අපි ගිහිල්ලා සත්තු ටික ගන්නවද කියලා තමයි මට මේ හිතා ගන්න බැරි බලමු කුඩුවට එයිද කියලා අපි මේකට මේ කුඩු ලොක් එක දාමු නැත්තම් මේ කුඩුව මේ දොර වැහෙනවා දොර වැහෙන්න ඕනේ කොහොම මේක දොර වැහෙන්න බලන්න නැත්තම් මේක මේ කෑල්ල මේ මෙතනට දාන්න මම දාන්න තමයි මේ මෙහෙ තියෙන කෑල්ල මේ මෙතනට අන්න ඔහම දැම්මහම ලොක් මේක මේ ලොක් වෙනවා දොර ඉන්නේ දොර ඉතින් අපි වහලට ගිහිල්ලා මේ සතු ටික බිමට බාගමු ඉතින් මේ අපි යම් මේ සතු ටික බලන්න අපි බලු කුක්කා ඉන්නවා පේන්නේ කුක්කේ නෙමෙයි දැන් ලොකුයි අපි ගිහින් බලමු ඩයල් තුන පේන්නේ නැති අපි හිමීට බිමට බාගමු කියා බයි දන්නෙත් නැහැ මේ වහල නැග්ග ගිහින් බලමු එන අමාරුයි මේක ඇවිදින්න මේ සත්තු මේ තියෙන වහලේ මේ යාලට කූඩුව පේන විදිහ ඒ තියෙන්නේ කූඩුව එයාලේ කූඩුව තමයි මේ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ සතු තුන කළු කුරුල්ලන් ෂුවර් නැහැ අනිත් දෙන්න යයි තමයි ගුඩ් කළු කුරුල්ලට රින් එකක් දැම්මම මේ මගේ මං ගිනාපු රින් එක මේ දැන් හින කාලේ කලින් පරණ සත්තු ඉද්දි ගිනාපු රින් එක මේක හම්බෙලා ඒක දැම්ම කළු කුරුල්ලට ගුඩ් මට ගිල්ලෙන්න ඕන කුඩට අඩයන් බලන්න යන්න හුරුන්නේ නැද්ද කොහෙද කිල්ලි පැන්නුවා නම් කුරුල්ලා යනවා මේකේ කිල්ලි පැන්නුවා ඉස්සර යන්න ඔයාලට අන්න එහෙම යන්න අන්න ගියා
කිල්ලි යන්න රැත් බැස්සා. අන්න බැස්සා. මේ සත්තු ටික. මේ මෙතන ඉඳන් වීඩියෝ එක ගහමු. මොකද මේ අතන්ට යන්න ඕනේ. දැන් සත්තු ටික කූඩුවට යන එකයි මෙතන ඉඳන් බලන් ඉමු. එනදි අර කළු කුරුල්ල නම් කූඩුවට නැග්ගත්තා. ඉතින් අන්න අනිත් කුරු කුරුල්ලත් නැග්ගා. මේ තමයි තියෙන්නේ. මේ වයර් දෙක මේ වයර් එක අයින් කරලා මේ වයර් එක නම් මේ ෆ්ලෑෂර් එකක් ගහලා තියෙනවා අතන. ඒ ෆ්ලෑෂර් එකට ගියපු වයර් එක තමයි මේ තියෙන්නේ. ඒක නම් අයින් කරන්න බෑ. මේක අයින් කරන්න පුළුවන්. ඒක අයින් කරා නම් සත්තුන්ට යන්න පුළුවන් කෙලිම කූඩුවට. බලමු කිල්ලි ඇදිගේ කිල්ලි ටේප් දාමු. බලමු. මේ කිල්ලි. සද්ද ඇහෙනවද දන්නේ නැහැ. මේ නියයි කුරුල්ල. කිල්ලි බලනවා මේ පොල්ලක් තියලා තිබ්බාම අතන තියෙන පොල්ල. ඒක තියලා තිබ්බේ මේ උතන නගින්න ඒක නැති හින්දා කිල්ලිට යන්න පුළුවන් වෙද්දා. බලමු. කුරුල්ල එලි බහින්න වගේ. කුරුල්ලත් ඉන්නවා බලාගෙන එනකම්. ඒ පල්ලෙහාට යන් එහෙනම් පල්ලෙහාට ගිහිල්ලා කිල්ලිට අර පොල්ල දීලා කූඩුවට දාලා සත්තු ටික ගැන කතා කරමු. ඉතින් මේ කිල්ලි කූඩුවට නැගලාමයි යනකොට අපි කිල්ලි වරම මේ බක්කිය දාමු. සාමාන්‍ය බක්කි වලට යන්න බෑ සත්තුන්ට. මේ ෆ්ලෑෂර් එක ඔන් කරන් තිබුණ හොඳ ෆ්ලෑෂර් එක දැන් ඔන් කරන්න බෑ එහෙම. එන් අනිත් එක්ක නේ යන පේන්නේ. සුදු පාට ඩොට් එකක් වගේ තියෙන අර පෙන්ඩක් එක පේනවා. මේ සතා මෙයාට ගෙනාවේ මොන පෙරෙන්නේ මට ආයෙ පෙර කරන්න වෙනවා. දැන් මේක පෙර කරන්න පොඩක් කිල්ලි හීට් වෙනකන් ඉන්න වෙනවා. තාම කිල්ලි හීට් නෑ මෙයාව පෙර කරන්න. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ කරන් ආවේ. හරි සම්බන්ධයි. ඉතින් ඊළඟට මේ පරිටියක් ගේන වීඩියෝක් වලට අරන් එන්න. එහෙනම් ගිහින් එන්න මේ සතුරු කරන පෙට් වර්ල්ඩ් ප්‍රෝ